ආයිබුවන් ඉසුරු අයිබෝන් නබි ඉසුරු මේ අද මේ පොඩ්කාස්ට් එක මම විශේෂයෙන්ම කරන්නේ මේ මට ලියා ගන්න ඕන ප්‍රශ්න ටිකක් වගේම මේ වෙද්දි මේ සෝෂල් මීඩියා ඇතුළේ ප්‍රශ්නයක් නැගිලා තියෙනවා එක්තරා කාරණයක් සම්බන්ධයෙන් මට ඒක පොඩ්ඩක් ලියා ගන්න ඕන මොකද ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන්න තරම් දැනුමක් අපිට නොමැති වීම නිසාම අපි කරන අදහස් වල වළංගුභාවයක් තියෙනවද කියන ප්‍රශ්නයක් එනවනේ. ඉතින් මේ කියන ප්‍රශ්නේ ලියා ගන්න ඕන නිසා තමයි මම අදවත් එක විශේෂයෙන්ම කතා කරන්නේ විශේෂයෙන්ම ඔබ වෘත්තීය නීතිඥවරයෙක්. ඒ නිසාම මට හිතුණා ඉසුරු දැන් පහුගිය දවසක මාතර මහේස්ත්‍රාත් අධිකරණය දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විවෘත වරන්තුවක් නිකුත් කරනවා ඔහුව දුරුතැන අල්ලලා අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. එතකොට මේ සම්බන්ධයෙන් යන කාරණාවක් තමයි අපි දන්නවා ශ්‍රී ලංකාවේ මොනම හෝ අධිකරණයක් විසින් අපරාධ වරදකට අදාළව කවුරු හරි සැකකාරයෙක්ට විවෘත වරන්තුවක් නිකුත් කරාම ඒ පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් දැනම නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට වසන් කිරීම එක්තරා ආකාරයකින් බන්ධනාගාරගත වීමට හේතුවක් දෙන තරමේ මේ නීතියක් වරදක් මේ මොනවාද ඒක අපරාධයෙන් වරදක් ගන්න අපරාධමේ වරදක්. එතකොට මේ තත්ත්වයේ යටතේදී කියන එකක් තමයි දැන් අපි දන්නවා ඒට අදාළව දේශබන්දු තෙන්නකෝන් එයා වත්තරංගුවට ගන්න එපා කියලා එයා පෙත්සමක් රීඩ් පෙත්සමක් දානවා. එතකොට මේකත් එක්ක සමාජයේ එළිය ඇතිවෙන කතා බහක් තමයි දැන් අපි දන්නවා මේ විදියට අධිකරණයට මේ කියන සැකකාරයා සම්බන්ධයෙන් එයා ඉන්න තැන සම්බන්ධයෙන් ඔහු සම්බන්ධයෙන් අදාළ තොරතුරු ලබා දෙන්නේ නැතුව ඉන්න එක අපරාධමය වරදක් වෙද්දී ඔහුගේ නීතිඥවරයා ඉන්නවනේ ඔහු වෙනුවෙන් පෙනී ඉන්න. එතකොට මේ නීතිඥවරයාට මේ කියන නීතිය වළංගු වෙන්නේ නැද්ද? ඒ කියන්නේ යම්කිසි රටේ පුරවැසියෙක්ට සාමාන්‍ය වැසියෙක්ට හම්බෙන්නේ නැති විශේෂ නීතිමය ආවරණයක් මේ කියන නීතිඥවරුන්ට තියෙනවද කියන කාරණය සම්බන්ධයෙන් එළිය කතා බහක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ නිසා මට හිතුණා මේ මොකක් හරි මේකේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ හරි වෙන මොකක් හරි ලිඛිත නීතියක් යටතේ නීතිඥවරුන්ට මේ කියන නීතිමය ආවරණය ලබා දීලා තියෙනවද? එහෙමනම් ඒක ඇත්තරම රටේ පොදු ජනතාව අපි හැමෝම මේක දැනගෙන ඉන්න ඕන නේද කියන කාරණය ගැන. ඉතින් ඒ නිසාමයි මට හිතුනේ මේක ගැන ඔයත් එක්ක කතා කරන්න ඕනි කියලා මම මෙහෙම මුලින්ම ප්‍රශ්නයක් අහන්නම්. නීතිඥවරයා තමන්ගේ සේවාදායකයා ඉන්න ස්ථානය හෙළි කරන්න නීතිමය බැඳීමක් තියෙනවද නැද්ද? කෙටි උත්තරය අපි නෑ. පළවෙනි කාරණේ තමයි සේවාදායකෙක් සහ නීතිඥයෙක් අතර තියෙන සම්බන්ධයට ඒකට එක්ස්ක්ලූසිව් ප්‍රිවිලේජ් එකක් නීතියෙන් දීලා තියෙනවා. ඒ කියන්නේ ඉතා පැහැදිලි වරප්‍රසාදයක් දීලා තියෙනවා. මොකද අපි ලංකාවේ ගත්තත් ලෝකයේ ගත්තත් නීතිඥයෙක්ට විතරයි බලය තියෙන්නේ සහ හැකියාව තියෙන්නේ වෙනත් පුද්ගලයෙක්ගේ අයිතිවාසිකම් නියෝජනය කරන්න. ඒ කියන්නේ ඔබව උසාවිය තුල හෝ වේවා නැත්නම් වෙනත් ආයතනයක් තුල වේවා ඔබව හෝ වෙනත් ඕනෑම පුරවැසියෙක්ව ඔහුගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නියෝජනය කිරීමේ හැකියාව තියෙන්නේ නීතිඥවරයෙක්ට. එතකොට මේ කිසියම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් ගත්තාම අදාළ පුද්ගලයා සැකකරුවෙක් නම් ඒ අදාළ සැකකරුවා සම්බන්ධයෙන් ඔහු ඉන්නේ කොතනද? ඒ කාරණාව විමර්ශන නිලධාරීන්ගේ කාර්යභාරයක්. දැන් ඔයා කිව්වා මේ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ සිද්ධිය. දැන් දේශබන්දු තෙන්නකෝන් මට කිසිසේත් මුවණාවක් නැහැ හොදන්න මෙතන. ඔව්. හරිද? එතකොට පළවෙනි කාරණේ ඒක. දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව අධිකරණයේ චෝදනාවක් ඇවිල්ලා තියෙනවා. ඔහු සාමසකකාරයෙක්. හරිද? දේශබන්දු ගැන මගේ විචන වෙන කතන්දරයක්. හැබැයි ඔහු මේ නීති ඉදිරියේ තාම සැකකාරයෙක්. එතකොට ඕනෑම සැකකාරයෙක්ට අපි දැන් ඒක හිට ඔයාට වෙන්න පුළුවන් මට වෙන්න පුළුවන්. මොකද දැන් ලංකාවේ ගත්තොත් එහෙම නීතියෙන් අධිකරණයකින් වරදක් විදියට ඔප්පු වෙනකන් ඒ අදාළ පුද්ගල නිවැරදිකාරයෙක් කියලා ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනවානේ. ඔව්. එතකොට ඒ වගේම තමයි ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂම 13 වෙනි ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තියෙනවා. කිසියම් පුද්ගලයෙක්ට අත්නෝමතිකව අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමේ අයිතියක් තියෙනවා. එතකොට කිසියම් ආකාරයකට ගරු මහේස්ත්‍රාත් අධිකරණයකට කිසියම් පුද්ගලෙක් විශේෂයෙන් මේ වගේ නඩුවකදී විශේෂයෙන්ම මරණයක් සම්බන්ධයෙන් ඝාතනයක් සම්බන්ධයෙන් ආපු නඩුවකදී අධිකරණයට අපි කිසියම් පුද්ගලයෙකුට චූදිතයෙක් විතර නම් කරොත් එහෙම ඒක ආධාර අනුබලදීම වෙන්න පුළුවන් පොදු චේතනාව යටතේ වෙන්න පුළුවන් වෙනත් ආකාරයක වෙන්න පුළුවන් මේ වගේ වරදක් සම්බන්ධයෙන් නඩුවක් ආවොත් එහෙම ඒක නේ අධිකරණයට හැකියාවක් ඒ කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අප ලබා ගැනීමේ අර්බුදයක් තිබෙනවා.
එහෙම නැත්නම් පුද්ගලයාට පුළුවන්කමක් තියෙන අපේක්ෂිත අපයක් දාන්න. ඒතකොට පොලිසිය වාර්තා කරන කරුණක් මත කිසියම් පුද්ගලයෙක් නිරපරාධ සිය දඬුවම් විඳිනවා කියලා Tamanට හැඟී යනවා නම් අදාළ පුරවැසියට ඒ පුද්ගලයාට අයිතියක් තිබිය යුතුයි තමන්ව අත්නෝමතිකව අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින්න. එතකොට ඒ අයිතිය භාවිතා කිරීමක් තමයි මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මොකද දේශබන්දුට හිතෙන්න පුළුවන් එයා පුරවැසියෙක් විතර මෙයා තමන්ව අත්අඩංගුවට ගත යුතු නැහැ කියලා. ඒතර ඒක නිසා තමයි ඔහුට විරුද්ධව වරන්තුවක් නිකුත් කරලා තියෙන්නේ. මොකද ගරු මහේස්ත්‍රාත්තුමන්ට හැකියාවක් නැහැ. පොලිසියෙන් කරුණු දැක්වට පස්සේ ඒ කියන්නේ ගරු මහේස්ත්‍රාත්තුමන් තමන්ගේ මතය භාවිතා කරලා තියෙනවා. අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්න කියලා. එතකොට ගරු මහේස්ත්‍රාත්තුමන් විසින් ලබා දීපු තීන්දුවක් අභියෝගයට ලක් කිරීමේ හැකියාව පුද්ගලයාට තියෙනවා. ඒතර ඒක තමයි මේ භාවිතා කරලා තියෙන්නේ. එතනදී සුරු දැන් නීතිඥවරයාත් සේවාදායකයාත් අතර තියෙන ඔය සම්බන්ධතාවය රහස්‍යභාවය සම්බන්ධයෙන් තියෙන ඒකට මොකුත් සීමාවක් පනවලා නැද්ද? ඒ රහස්‍යභාවය සම්බන්ධයෙන්. ඒ රහස්‍යභාවය මෙන්න මෙතනට එනකන් රැකිය යුතුයි. මෙතනින් එහාට ඒක අපේ පාලනයේ නෙවෙයි තියෙන්නේ. මෙහෙමයි අපි ලංකාවේ නීති වෘත්තිය හැදිලා තියෙන්නේ. නීති වෘත්තියට ආදර්ශ වෙලා තියෙන්නේ එංගලන්තයේ. එතකොට එංගලන්තයේ තිබිච්ච වෘත්තීය ආචාර ධර්ම එලෙසම ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වුණා කාලයක්. ඊට පස්සේ අධිකරණ සංවිධාන පනත පැනවුවට පස්සේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණ රීති මාලාවක් මගින් මේ රීතීන් ලිඛිත රීති බවට පත් කරා. එතකොට නීතිඥවරු විදිහට අපි සියලු දෙනාම දිවුරුම් දෙද්දිම ඒ අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් අනුව බැඳී සිටිනවා යම් ආචාර ධර්ම පද්ධතියක් ඔස්සේ. එතකොට කිසියම් පුද්ගලෙක් අපේ සේවාදායකෙක් මොන හරි අපිත් එක්ක පුද්ගලික කාරණයක් වෙන්න පුළුවන්. පුද්ගලික කියන මම අදහස් කරන්නේ නීතියකට නීති කෘත්‍යයකට අදාළ කාරණයක් කිව්වොත් එහෙම අපි බැඳිලා නැහැ. කිසිම තැනක ඒක හෙලි කරන්න. අවම වශයෙන් අපේ ගෙදර ඉන්න පුද්ගලයෙක්ටවත් අපි ඒක කියන්නේ නැහැ. ඒක අපේ දැන් ඔය අදරනේ කවුන්සලර්ස්ලා තියෙන නිමක. ඒ වගේ තිබෙනවා. ඒ වගේම තමයි අපි ලංකාවේ සාක්ෂි ආරක්ෂා පනතේ 126 වෙනි වගන්තිය යටතේ ඉතා පැහැදිලිව තියෙනවා. නීතිඥවරයෙක් සහ කිසියම් සේවාදායකයෙක් අතර සිදු වෙන sannivedanayak සම්බන්ධයෙන් අපි හෙලි කරන්න බැඳිලා නැහැ කියලා. ඒක ආචාර ධර්ම උල්ලංඝනයක්. ඒක ආචාර ධර්ම උල්ලංඝනයක්. ඒ වගේම අපි කිසිම අධිකරණයකට හැකියාවකුත් නැහැ. නීතිඥවරයෙක් සහ සේවාදායකයෙක් අතර වෙන සිදුවන කාරණයක් සම්බන්ධයෙන් නීතිඥවරයෙක්ගෙන් ප්‍රශ්න කරා. දැන් මෙතනදිත් තියෙනවා ඉසුරු දැන් මෙතනදිත් මම හිතන අභ්‍යාචන අධිකරණයේ සභාපති විනිසුරුවරයා දේශබන්දු වෙනුවෙන් පෙනීනි රොමේෂ් ද සිල්වා නීතිඥවරයා ඔහුගෙන් අහනවා මේ පෙත්සම්කරු ඉන්න තැන දන්නවද කියලා. හැබැයි රොමේෂ් ද සිල්වා පිළිතුරු ලබා දෙන්නේ නැහැ. ඔව්. එතකොට දැන් මෙතනදී දැන් නීතිඥවරයාගේ ප්‍රධාන වගකීම, ඒ කියන්නේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් එතන ප්‍රශ්නයක් එනවද? ඒ කියන්නේ මේ වගේ වෙලාවකදී නීතිඥවරයාගේ වගකීම වෙන්නේ සේවාදායකයා ආරක්ෂා කිරීමද නීතියට සහයෝගය ලබා දීමද? අපි පැහැදිලිව නීතිඥවරයාගේ කාර්යභාරය වෙන්නේ අපි අධිකරණයේ මිත්‍රයින්. අපි අධිකරණ නිලධාරීන්. එතකොට අපි පැහැදිලිව වැඩ කරන්නේ අධිකරණයට. දැන් ඔයා දන්නවා ඇති දැකලත් ඇති උසාවියකට ගියොත් එහෙම සාමාන්‍ය විනිසුරුවරයෙක් ඉද්දී අපි අනිවාර්යයෙන්ම නැගිටිනවන්නේ. එතකොට විනිසුරුවරයෙකුත් අනිවාර්යෙන්ම දැකලා තිය ආචාර කරනවා. ඒ ආචාර කරන්නේ බායකට. මොකද ඒකට හේතුව ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ද කෝට් නැත්නම් ගරු අධිකරණයට සහාය දීම තමයි නීතිඥවරයාගේ කාර්යභාරය වෙන්නේ. එතකොට සේවාදායකයින්ව ආරක්ෂා කිරීමත් අපි කරනවා. එතකොට අපිට සිද්ධ වෙනවා මේ ඉන්ට්‍රස්ට් එක බැලන්ස් කරන්න. එතකොට අපි දැන් මේ කාරණේදී සේවාදායකයෙක් කිව්වොත් එහෙම මම මොකද මෙතන නඩුව තියෙන්නේත් අපි මේ නඩු නිමිත්ත තියෙන්නේත් මේ කියන කාරණේනේ. ඒතර අපිට උපදෙස් ලැබීමක් තමයි නීතිඥවරයෙක්ට වෙන්නේ. දැන් සමහරලාට ඒ අදාළ නීති මම දන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව මොකද සිද්ධ වුනේ කාරණේ කියලා. හැබැයි සමහරලාට අපි නීතිඥවරයෙක් විදියට මගෙන් සේවාදායකයෙක් මට කිව්වොත් එහෙම මේ නඩුව මේ කාරණාව කරන්න කියලා මට අදාළතාවයක් නැහැ මේ මිනිස්සේ කොහෙද ඉන්නේ කියලා අහනික. හරිද? එතකොට මොකද ඒකට හේතුව මට ඒක මගේ විෂයපතෙන් තොර කාර්යභාරයක්. එයා මට උපදෙස් දෙනවා මෙන්න මේ නඩුවකට පෙනීන කියලා. දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. වරන්තු කරපු පොනොස්සෙක් ඉන්නවා. ඒ වරන්තු කරපු මනුස්සයට තියෙනවා ඉඩම් නඩුවක්. ඒතකොට ඉඩම් නඩුවේ සිවිල් නීතිඥවරයෙක්ට එයා කියනවා මෙන්න මේ අහවල් දවසේ උසාවියේ නඩුවක් තියෙනවා මම වෙනුවෙන් පෙනී ඉන්න කියලා. එතකොට අපි එයාට අදාළ වෙන්නේ සිවිල් නඩුව ගැන විතරයි. එයාට අදාළ නැහැ අදාළ තමන්ගේ ක්ලයන්ට් කෑවද? තමන්ගේ ක්ලයන්ට් දැන් කොහෙද ඉන්නේ? එයා ඉන්නේ කාත් එක්කද? එයා ඉන්නේ තමන්ගේ බිරිඳත් එක්කද නැත්නම් වෙනත් බිරිඳක් වෙන අනියම් සම්බන්ධයක් තියෙන කාන්තාවක් එක්කද? ඒක අපිට අදාළතාවයක් නැහැ. අපිට නීතිඥවරයෙක් විදිහට උපදෙස් ලැබෙන්නේ මෙන්න මේ කියන නඩුවට. දැන් දේශබන්දු නම් උදාහරණයක් දෙනවා මේ කියන්නේ මම දන්නේ නැහැ උන් අතර තිබ්බ සාකච්ඡාව මම හිරිය නැති නිසා. නමුත් දේශබන්දු එතනට අපිට දැන් රොමේෂ් සිල්වා නීතිඥවරයා මේ ජනාධිපති නීතිඥවරයාට අදාළ වෙන්නේ ඉතින්ති දේශබන්දු තෙන්නකෝන් කියනවා මේ අත්අඩංගුවට ගැනීම වැරදි.
එතකොට ඒ සම්බන්ධයෙන් තමයි යා නඩුව කරන්නේ. එතකොට එතනින් එහාට රොමේද සිල්වා නීතිඥවරයාට හෝ වෙනත් දැන් ඒ නඩුව මම කරත් මට අහන්න බෑ දේශබන්දු දෙන්න කෝණකින් ඔයා කොහෙද ඉන්නේ කියලා. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. හරි. එතකොට දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා නේද? ඉසුරු දැන් මේ වගේ අවස්ථාවකදී ව්‍යතිරේකයක් තියෙන්න ඕනි නැද්ද? මොකද අපි හිතමුකෝ දැන් මේක අපි මෙන්න මේ වගේ උපකල්පන තත්වයක් ගමු. ඔන්න ත්‍රස්තවාදී මේ සිදුවීමක් ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන්. එහෙම නැත්නම් රටට එරෙහිව කුමන්ත්‍රණය කිරීම වගේ කාරණාවක් සම්බන්ධයෙන්. ඒවා ටිකක් අපිට සුළුවට දක්වන්න පුළුවන් ඒවා දේවල් නෙවෙයිනේ. ඒ සම්බන්ධයෙන් සමාජයේ ලොකු අවධානයක් හිමි වෙලා තියෙනවා. එතකොට ආණ්ඩු පැත්තෙන් දේශපාලනයේ පැත්තෙනුත් ලොකු මේ අවධානයක් ඒකට හම්බෙලා තියෙනකොට ඊට පස්සේ ජාත්‍යන්තරව ගත්තොත් ඒ පැත්තෙනුත් ලොකු අවධානයක් හම්බෙලා තියෙනකොට මේ වගේ වෙලාවකදී කොහොමද මේ ව්‍යතිරේකයක් තියෙනවද? දැන් අපි දන්නවා දැන් නීතිඥවරයා තමන්ගේ සේවා මේ කියන සේවාදායකයා තමන්ගේ සේවාදායකයා මේ කියන පෙත්සම්කරු මේ කියන සැකකරු මේ විදිහට උසාවියෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරලා තියෙන පුද්ගලයෙක්ව මුළු රටක්ම හොයනවා. ඒ සම්බන්ධයෙන් උසාවියෙන් වරෙන්තුවක් මේ නියෝගයක් දීලා තියෙද්දි පොලිසිය විශේෂයෙන්ම මහ ජනතාවගේ සහයත් මේ වෙලාවේදී අපේක්ෂා කරලා තියෙනවා. එතකොට මුළු රටක්ම මේ වෙනුවෙන් වැඩ. ඒ වගේ වෙලාවකදී නීතිඥවරේ මේකේ මොකුත් ව්‍යතිරේකයක් නැද්ද මේ නීති බලධාරීන්ට මේ කියන කාරණේ සම්බන්ධයෙන් යම් කිසි තොරතුරක් ලබා ගන්න මේ කියන පුද්ගලයා සමග ඍජුව ගනුදෙනු කරන නීතිඥවරයා මාර්ගයෙන්? අපි දේශබන්දු ඔයාම කිව්වනේ සැකකාරයෙක් කියලා. ඔහු වරදකාරයෙක් නෙවෙයි. හරි. එතකොට ඔයා කිව්වනේ රටේ බහුමික අඛණ්ඩතාවයට විරුද්ධව සිදුවෙන කුමන්ත්‍රණයක් හෝ ත්‍රස්තවාදය හෝ මොකක් හරි එකක් කියලා. ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ඔයාටත් විවේචනයක් තියෙනවා මටත් විවේචනයක් තියෙනවා. ඔව්. එතකොට මේ නීති ක්‍රියාත්මක කරන්නේ ගොඩක් වෙලාට පොලිසිය. ICCPR Act එක ගැන විශාල වගකීම් විශාල කාර්යභාරයන් තියෙනවා. විශාල කතන්දර තියෙනවා. ඒතකොට ICCPR Act එකකින් වගේ දැම්මොත් අපි දන්නවා මහාධිකරණයෙන් අප ලබා ගන්න වෙන්නේ. මහේස්ත්‍රාධිකරණයෙන් අප ලබා ගන්න බෑ. එතකොට කවුරු හරි කෙනෙක්ට ඒ අතරතුර සෑහෙන කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයකට වෙලා ඉන්න වෙනවා. එතකොට ඔයා හිතන්න කවුරු හරි මිනිස්සෙක් දැන් මේ සාකච්ඡාව කියන්නකෝ අපි දෙන්න මේ සාකච්ඡාව කරනවා. මේ සාකච්ඡාව මත පදනම් වෙලා කවුරු හරි කෙනෙක් ICCPR පනත යටතේ නැත්තම් ත්‍රස්තවාද වැළැක්වීම පනත යටතේ නඩුවක් දානවා. හරිද? පැමිණිල්ලක් දානවා. ඒතර පොලිසිය මොකද අපිට 100%ක් මේ ආයතන ස්වාධීනයි කියලා කියන්න බෑනේ අපි. එතකොට ඒගොල්ලෝගේ ඉතිහාස ක්‍රියාකාරකම් එක්ක. හරිද? එතකොට ඒක හොඳටම දන්න කෙනෙක් දේශපාලන දෙන්නකෝන් කියන්නේ. එතකොට කාට හරි හිතෙන්න පුළුවන් දැන් හිතන්නකෝ අපි දෙන්නගේ උදාහරණයක් ගත්තොත් එහෙම අපි දෙන්න දන්නවා අපි දෙන්න ඇත්තටම ICCPR Act එක කඩ වෙන විදිහ වැඩක් කළා නැහැ කියලා. අපි දෙන්න ත්‍රස්තවාදී ක්‍රියාවක් මෙතන කළත් නැහැ කියලා. එතකොට අපි දෙන්නට අපි අයිතියක් නැද්ද? නිරපරාධයේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත වීමෙන් වැළකී ඉන්න. එතකොට අපි දෙන්නට අයිතියක් නැද්ද? ඒ නඩුවේ අපේ කරුණු දක්වලා මහාධිකරණයට අදාළ කරුණු වාර්තා කරලා එහෙම නැත්නම් මේ චෝදනාවල තියෙන වැරදි සාවද්‍යභාවය අධිකරණ ඉස්සරහා ඔප්පු කරනකම් අපිට හිතෙන්න බැරිද? ඇයි අපි නිරපරාධ රිමාන්ඩ් භාරයටපත් වෙන්නේ කියලා. එතකොට රිමාන්ඩ්ගත නොවීමේ මිනිස්සෙට අයිතියක් තියෙනවනේ අපි දැන් අපි ගත්තොත් ඒ වගේ නඩු රාශියක් තියෙනවනේ. ICCPR Act එක යටතේ ඔය ශක්තික සත්කුමාරගේ නඩුව අනිත් පැත්තෙන් ඒ වගේ නඩු රාශියක් තියෙනවා අවසානයේදී නිදහස් වෙච්ච. නිදොස්කර නිදහස් වෙච්ච. එතකොට මේ පුද්ගලයන් අපි දැන් මාස ගාණක් රිමාන්ඩ් උනේ නිරපරාධ නෙවෙයිද? එක්තරා ආකාරයකට දඬුවමක් ලක් වෙලා තියෙන්නේ. එතකොට ඒ නිසා කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්න පුළුවන් ඒ වගේ චෝදනා කරන්න පුළුවන්. ඒ චෝදනා කරන ලේසි සහ තියෙන ඇක්ට් වල ඩ්‍රැකෝනියන්ස් කියලා අපි කියන්නේ ඩ්‍රැකෝනියන් ලෝස් කියලා අපි කියන්නේ. කියන්නේ ඒ නීති වල තියෙන දරුණුභාවය සහ දෘಢභාවය නිසා මිනිස්සෙක්ට හරි අමාරුයි එකෙන් බේරිලා ඉන්නේ. හරි. එතකොට ඒ නිසා අපි මිනිස්සෙක්ට අයිතියක් තියෙනවා තමන්ගේ නිර්දෝෂීභාවය අධිකරණය ඔප්පු කරන්න. හැබැයි මෙහෙම දෙයක් තිබුණොත් එහෙම දැන් කිසියම් පුද්ගලෙක් අධිකරණයේ ඉස්සරහා වරදකාරයෙකුත් වෙනවා. වරදකාරයෙක් වුණාට පස්සේ අපීල් කරන්න පුළුවන්. අපීලුත් කරාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණුත් ගියාට පස්සේ අපි නීතිඥවරයෙක්ට හිතන්නකෝ දැන් ඔය මේ කාරණේ වුණත් දැන් නීතිඥවරයෙක් විදිහට මම කවුරු හරි සැකකාරයෙක් උසාවි වරන්තු වෙනවා. මගේ සේවාදායකයෙක්. මට යාව ගෙදර තියාගෙන ඉන්න බෑ. හරි. මට එයාගේ නඩුව කතා කරලා ඇපිල් එකක් දාන එක හෝ FR එකක් කියන්නේ අත්අඩංගුවට පත්වීමක් තියෙනවා නම් අපේක්ෂිත අපයක් හෝ එහෙම නැත්නම් අත්අඩංගුවට ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් නම් ඒකට අදාළ ක්‍රියාමාර්ගයක් ගන්න එකක් හෝ නැත්නම් රිප්පෙත්සමක් ගොනු කරන එක මට කරන්න පුළුවන්. හැබැයි මට මේ මනුස්සව ගෙදර ඇතුළේ තියාගෙන ඉන්න බෑ. එහෙම කරත් අපි මං කරන්නේ වරද. ඔව්. හරිද? හැබැයි ඔහු වෙනුවෙන් අධිකරණේ පෙනී ඉන්න මට පුළුවන්කමක් තියෙනවා. එතකොට මට ප්‍රිවිලේජ්යක් විදිහට තියෙනවා. ඔහු කොහොද ඉන්න කියන එක මට අදාළ නොකරගෙන ඉන්න. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මට
අපරාධකාරයෙක්ව ගෙදර තියාගෙන ඉන්න පුළුවන්. අපරාධකාරයෙක් එක්ක වාහනයක කුඩු ප්‍රවාහනය කරන ඒවා මට කරන්න බෑ. එහෙම කරොත් මම නීතිය ඉදිරි වැරදකාරයෙක් වෙනවා. මට පුළුවන්කම තියෙන අර මනුස්සයාගේ ඉන්ට්‍රස්ට් එක වෙනුවෙන් අධිකරණය පෙනී ඉන්න විතරයි. එතකොට මට පුළුවන්කමක් තියෙන මනුස්සයා කොහෙද ඉන්නේ කියන එක හොය ඒ මනුස්සයා මට කිව්ව දේවල් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නොදී ඉන්න පොලිසියට හොයන අතරේ. හැබැයි මෙහෙම හිතන්නකෝ අපි උදාහරණයක් විදියට මට මනුස්සයෙක් ඇවිල්ලා කියනවා සර් මගේ තරහකාරයෙක් ඉන්නවා. ඒ මනුස්සයා මං හෙට මරනවා. මරන්නේ හවල් වෙලාවෙදී සර් නඩුවට උදව් කරනවා. අපි මට එහෙම කරොත් එහෙම මේ මනුස්සයා කිව්ව දෙයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට මට කියන්න බෑ මට මේ ලැබෙන සේවාදායකයෙක් සහ නීතිඥවරයෙක් අතර තියෙන සම්බන්ධයක් කියලා. මොකද ඔබ අපරාධයකට අනුබල දීලා තියෙනවා. අනුබල දීලා තිනවා. හැබැයි මෙහෙම හිතන්නකෝ අපි කිසියම් සේවාදායකයෙක් මං ගාවට ඇවිල්ලා කියනවා මේ සර් මම මේ මිනිහ මැරුවා. මේ මෙහෙමයි කියලා. හැබැයි අපි යන්නේ එහෙම වුණොත් එහෙම පොලිසියට ඇවිල්ලා මගෙන් ප්‍රශ්න කරන්න බෑ මොකක්ද අර මනුස්සයා කිව්වේ කියලා. එතකොට ඒ අපරාධය සිද්ධ වෙලා ඉවරයි. හරි. හැබැයි අපරාධය සිද්ධ වෙලා ඉවර වෙලා මං කිව්වොත් එහෙම අදාළ පුද්ගලයාට ඔයාගේ වෙඩි තියපු හෝ මොකක් හරි පිහියෙන් අනපු පිහිය මට දෙන්න මං ඒක තියාගන්නම්. ඒව කරන්න බෑ අපි. හරි. ඒ ලිමිට් එක ඒ ඉර අපි තියාගන්න ඕනි. මේක ව්‍යතිරේකයක් විදියට ඉසුරු දැන් නීතිය දැන් පොලිස් නිලධාරීන්ට බැරිද නීතිඥවරයාගෙන් මේ කියන පුද්ගලයා මේ සැකකරු ඉන්න ස්ථානය සම්බන්ධයෙන් හෝඩුවාවක් ගන්න තොරතුරක් ගන්න අධිකරණ නියෝගයක් අරගෙන එන්න බැරිද? එහෙම ව්‍යතිරේකයක් නැද්ද අපේ නීති පද්ධතිය ඇතුලේ? මගේ දැනුම හැටියට නම් අපි එහෙම නීති ප්‍රතිපාදනයක් නැහැ. මගේ දැනුම හැටියට. හරි. මොකද ඒකට හේතුව එහෙම වුණොත් අපි ඒක ප්‍රශ්නයක් වෙනවා. එතකොට ආයි පාරක් අර කාරණේ ඛණ්ඩනය වෙනවනේ. දැන් මිනිස්සෙක්ව දැන් හිතන්නකෝ ICCP ආරක යටතේ මිනිස්සෙක් කිරි දානවා. හරි දැන් මේ අපි මේ කතා කරන දේශබන්දු ගැන හිතලානේ. ICCP ආරක මත පදනම් වෙලා හෝ ත්‍රස්තවාද වෙලා කියන පනත යටතේ අහිංසක මිනිස්සෙක් කිරි දාන්න හදනවා. පොලිසිය හෝ රජය ආයතනක තියෙන කාරණයක් නිසා. හරිද? එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි ඒවා හිතන්න නීතිඥ මහත්මයාගෙන් අහනවා කොහෙද මේ මිනිස්සු ඉන්නේ කියලා. ඒතර අර මිනිස්සයාගේ අර පැමිණිල්ල දාන කිත් වැඩක් වෙන්නේ නැහැ. අභියාචනා කරන එකනත් වැඩක් වෙන්නේ නැහැ. ඒතර මේ මිනිස්සු හැංගිලා ඉදී. ඊට පස්සේ මේ මිනිස්සු හොර පාස්පෝර්ට් එකක් හදාන ලංකාවෙන් ගියයි. ඒකද හොඳ? නැත්තම් දැන් අධිකරණේ කරුණු කියලා. අනික අපි මෙහෙමනේ මිනිස්සෙක් දැන් ලංකා මේ සිද්ධිය ගන්නකො. මේ සිද්ධියේදී ලංකාවේ හිට පොලිස්පතිවරයා. හරිද? හිටපු නෙමෙයි වර්තමාන පොලිස්පතිවරයා. එයාව වැඩතහනම් කරලා තියෙන්නේ පොලිස්පති ධූරේ කාර්යභාරීෂ්ඨ කිරීමෙන්නේ. නමුත් ටෙක්නිකලි එයා තාම පොලිස්පති. තමන්ගේ පොලිස්පතිවරයව හොයාගන්න බැරි නම් අපි ලංකාවේ පොලිසියට ඒකට මේ කොහොමද තියෙන නීතිඥ පළි නෑ. ඒක පොලිසිය වැඩක්. හරිද? මොකද අපි අභියාචනාධිකරණයේ කොයිම වෙලාවකවත් තාම ඉන්ජන්ක්ෂන් එකක් දුන්නේ නෑ. ඒ නිසා තාමත් මේ වෙනකට දේශබන්දු අරෙස්ට් කරන්න පුළුවන්. හරිද? ඉතින් සමහර තැන් වලට යන්න නැතුව ඉන්නේ දැන්. ඔය කුප්‍රකට තැන් තියෙනවනේ එක එකනා කියන මේ අහවද නැති කියලා. ඉතින් නීතිඥවරයා විශේෂයෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකකින් අහනවනේ මාධ්‍යවේදීන් ඇයි ටිරානලස්ගේ ගෙදරට යන්නේ නැත්තේ කියලා. ඉතින් ටිරානලස්ගේ ගෙදර මේ ගන්න සර්ච් වරන්ට් එකක් ගන්න කෙනෙක් පොලිසියට. පුළුවන් නම්. අධිකරණයෙන් ඉල්ලන්න පුළුවන් ඒක. ඔව්. මේව සැකයක් තියෙනවා සර්ච් වරන්ට් එකක් දෙන්න කියලා. ඉතින් එහෙම කරන්න බැරි පොලිසියක් හරිද? කොහෙවත් තියෙන නීතිඥයෙක්ගේ ඉල්ලලා වැඩක් නැහැ. මට මේ කාවත් මට මේ විතර ක්ලියර් කරන්න හෝ හොදන්න උවමනාවක් නැහැ. මම ඒක පැහැදිලිව කිව්වේ ඒකයි. නමුත් අපි ප්‍රශ්නේ තියෙන්නේ අනික තව දෙයක්. දැන් PSO හිටනේ මේ දේශබන්දුගේ PSO ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් නේ. කොහෙද මෙයා ගියේ කියලා. ඒතර මේ ගෙදර ඉන්න අයගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් නේ. එතකොට ටිරානල්ස්ගෙන් ප්‍රකාශයක් ගත්තද කියනකො මේ දක්වා. ඔව්. හරිද? දැන් මිනිස්සු හැමෝම කියනවා. සැකකරුවෙක් තියෙනවනේ. සැකයට ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් හිතන්න අපි උතන ටිරානල්ස් නොවි වැරදිලා හරි උතන බ්‍රූනෝ හරි ඔයා හරි මගේ හරි නමක් තිබ්බනම් මෙරාට අහන්න නැද්ද පොලිසියෙන්? කොහෙද මෙයා ඉන්නේ කියලා. නිකමට හරි. එහෙම ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒ කියන්නේ දැන් අපරාධකාරයෙක්ට අපිට අපරාධය වසන් කරන්න උදව් කරන්න බෑ. අපිට සාක්ෂි විනාශ කරන්න උපදෙස් දෙන්න බෑ. අපි කරන්නේ ඔහුගේ අදාළ ඉන්ට්‍රස්ට් එක වෙනින් පෙනීන එක විතරයි. ඒ නිසා අපි ඒ ඉර අපි පැහැදිලිව සීමා ඉර තියාගන්න ඕන නීතිඥයෙක්වරයෙක් විදිහට. සමහරවිට මෙතන මේක මං හිතන්නේ වැඩිපුරම කතා බහට ඇවිල්ලා තියෙන්නේ කාටවත් හොයාගන්න බැරිව තිබ්බ තොරතුරක්වත් එළියට ආපු නැති දේශබන්දුත් එන්නකොන් එකපාරටම නීතිඥවරයෙක් මාර්ගෙන් මේ විදිහට රීඩ් පෙත්සමක් දාපු එක. එතකොට අපිට ඉඟියක් එනවා. ඒ කියන්නේ ඔහුත් සමග කමියුනිකේට් කරපු ඔහුත් එක්ක ඔහුව හම්බුණු පුද්ගලයන් කීප දෙනෙක් ඒ කියන්නේ මේ වෙලාවේ එළියේ ඉන්නවා. හැබැයි එතනදී දැන් මේ කියන විදියට ඔහුගෙන් ප්‍රශ්න කරන්න බෑ. එතකොට මම මෙන්න මේ වගේ එකකට එන්න. මම මේක මේ ප්‍රශ්නේ අහන්නෙම දැන් මේ විදියට පොලිසියට විවෘත වරෙන්තුවක් දීලා තියෙන
පුද්ගලයා වෙනුවෙන් පෙනීන නීතිඥවරයාගෙන් මේක එයා ඉන්න තැන හොයාගන්න මොන හරි ප්‍රායෝගික ක්‍රම භාවිතා කරන්න පුළුවන්ද? මේ විදිහට හැමේම පාවිච්චි කරලා තියෙනවද ඉතිහාසය ඇතුලේ? මොකද ඕපන් වොරන්ට් එකක් දුන්න පළවෙනි මිනිස්සයා දේශබන්දු දෙන්න කොන් නෙවෙයිනේ. එයා වෙනුවෙන් පෙනී ඉන්න පළවෙනි ඒ වගේ කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න පළවෙනි කෙනා රොමේෂ් ද සිල්වත් නෙවෙයිනේ. එතකොට මේ වගේ කාරණා සම්බන්ධයෙන් ඔයාලට මතකයේ මොකක් හරි දෙයක් තියෙනවද? මෙහෙමයි අපි එවැනි තත්ත්වයක් ඇති වුණොත් එහෙම දැන් අපි දැකලා තියෙනවා සමහරලාට පොලිසිය විසින් මේ උසාවිය වෙන නඩුවක් දැන් හිතන්නකො වෙනත් නඩු තියෙන්න පුළුවන් නේ. වෙනත් නඩුවක් කියවරලා යද්දි උසාවිය ගාව අල්ලලා තියෙනවා මිනිස්සුන්ගේ. දැන් දේශබන්දු තෙන්නකෝන් ඔය කියන මේ ඔය ඇෆිඩවිට් එක අත්සන් කර එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ අදාළ ලේඛනගත නීතිඥවරයා හෝ සාමාන්‍යසුරවරයාගේ නීතිඥ කාර්යාලයේ දැන් හිතන්නකො ඕපන් වරන්ට් එකක් තියෙන මිනිස්සෙක් මාව හම්බෙන්න එනවා. ඔව්. ඉතින්ට ඇවිල්ලා පොලිසිය මේ මිනිස්සු ඇරෙස්ට් කරා කියලා මට කරන්න දෙයක් නැහැ. හරි. පොලිසියට එහෙම කරන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි එහෙම කියලා පොලිසියට මාව නීතිඥවරයාව ෆලෝ කරන එක ඇත්තට මේක වෘත්ති ආචාර ධර්ම වලට පටහැනේ. මොකද සේවාදායකින්ව ආරක්ෂා කරද්දී අපි ඒක ඒ කියන්නේ දැන් ඕනනම් එහෙම තරට හිතන්න පුළුවන් පොලිසියට බැරිද මේ ওই නීතිඥවරුන් ගාව පොලිසිය නිලධාරීන් තියලා හොයන්න කියලා. ඒක කරන්න බෑ. මොකද ඒක අපි වෘත්තියට බාධාවක් වෙනවා. ඒකට හේතුව මොකද අපි කතා කරන්නේ අපි පොලිසිය අපි විරුද්ධ පාර්ශවයක් වෙනවනේ. ඔවුන් විමර්ශනය කරන්නේ. ඒතකොට විමර්ශනය කරද්දී අදාළ නඩුවේ තියෙන සාක්ෂි සම්බන්ධයෙන් පොලිසියට ගියොත් එහෙම එතකොට පොලිසියට පුළුවන් සාක්ෂි ෆැබ්‍රිකේට් කරන්න. ඒක ඊට දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි නීතිඥ කාර්යාලයක් ගාව හෝ දේශබන්දු යන්නේ නැතෙන් සම්බන්ධයෙන් දේශබන්දු හෝ වෙනත් ඕනෑම මිනිස්සෙක්ව යන්නේ නැතෙන් සම්බන්ධයෙන් හොයලා බලලා පොලිසියට රැස් කරන්න පුළුවන්. සමහරලාට අපි නඩු තියෙනවා. අපි දැකලා තියෙනවා. සමහර කාරණාවලදී උසාවියේ නඩු ඉවර වෙලා ඒ කියන්නේ වෙනත් නඩුවක් ඉවර වෙන්නේ. නමුත් වෙනත් කොහේ හරි තියෙන වරෙන්තුවක් සම්බන්ධයෙන් පොලිසිය ඇවිල්ලා උසාවියේ මේ මනුස්සයා ගෙදර යද්දී අත්අඩංගුවට ගන්නවා. උසාවියේදීම. සමහරට උසාවියෙන් අප හම්බ වෙනවා වෙන නඩුවකට. අප හම්බ වෙලා ඉද්දී වෙනත් නඩුවකට ආයි පාරක් ඇස් කරනවා. ඉතින් ඒ නිසා අපි එහෙම කරන්න පුළුවන් පොලිසියට මේ කොතනකවත් මෙතනින් කියන්නේ මේ නීතිඥයෙක් හම්බෙන්න නිසා මම ඒ කියන්නේ මම ඒකයි ආයි කියන්නේ. අපිට ආරක්ෂා කරන්න බෑ මිනිස්සෙක්. ඒ කියන්නේ පොලිසිය ඇරෙස්ට් කරන එකකින්. හැබැයි අපිට බැඳීමක් තියෙනවා මේ මිනිස්සයා ඉන්නේ කොහෙද කියන්නේ කොහොම මේ මිනිස්සයාගේ පුද්ගලිකත්වයට හානියක් නොවන වැඩ කරන්න. මේ වගේ තත්ත්වයක් උඩද මේ වගේ කතාබහක් මේ වගේ කතාබහ එළියට එහෙමෙන් ඉසුරු ඕගොල්ලොන්ගේ වෘත්තීමය විශ්වාසභාවය විශ්වසනීයත්වයේ සම්බන්ධයෙන් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද ඇති වෙලා තියෙනවද? මෙහෙමයි අපි මිනිස්සුන්ගේ නොදැනුවත්කමනේ උතන තියෙන්නේ. විශ්වාසභාවය කියලා කියන්නේ දැන් වැරදි මම පුද්ගලික විශ්වාස කරනවා. මොන රොමේෂ් ඩි සිල්වා නීතිඥවරයා කිව්වනම් මේ මෙයා ඉන්නේ හවල් තැන කියලා අන්න එතකොට ක්ලයන්ට්ගේ ඒ කියන්නේ එතන තමයි එතන විශ්වාසභාවය නැති වෙන්නේ එහෙම කරොත් එහෙම. මම විශ්වාස කරන දේ තමයි පොලිසිය රාජකාරිය නොකිරීම තමයි අපි මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තට. හරිද? මොකද දැන් පොලිසියට බැර නම් තමන්ගේ පොලිස්පතිවරයව හොයාගන්න. ඒ කියන්නේ මෙතන වෘත්ති විශ්වාස කරන්නේ පොලිසිය. මොකද අපි ඕපන් වරෙන්තුවක් නිකුත් කරලා මේ නඩුවකුත් දානකම් ඒ මිනිස්සයා නීතිඥයෙක් මාර්ගයෙන් පොලිසිය මොකද කරේ? හරිද? එතකොට දැන් මේ කවුද ඉෂාරා සිවන්දි වැරස් කරන්න තාම බැරි වෙලා තියෙනවා. හරිද? ඉතින් එතකොට දැන් පොලිසිය මම අහන්නේ එකයි. පොලිසිය මොකක්ද කරන්නේ? පොලිසියේ තියෙන ප්‍රමාදය නිසානේ අපි දැන් ඔයා හිතන්න මේ මිනිස්සයා කොහේ හරි ඉන්න තැනක ඉඳලා හරිද මේක ලේසි දෙයක් වෙන්නේ නැහනේ. නීතිඥවරයෙක්ව මේ කමියුනිකේට් කරලා. එතකොට ලේඛනගත නීතිඥයෙක් හෝ සාමාන්‍යසුරවරයෙක් ඉස්සරහා ඇෆිඩවිට් එකක් අත්සන් කරලා. මොකද අත්සන් කරන ඇෆිඩවිට් එකක් ඉස්සරහනේ. මා ඉදිරිපිට දැන් සාමාන්‍යසුරවරයා හෝ නීතිඥවරයා ඉදිරිපිට තමයි අත්සන් කරන්න ඕනේ. හරිද? නිකන් අත්සන් කරලා තැපල කරන්න බෑ. මේ අදාළ පුද්ගල ඉස්සරහා තමයි අත්සන් කරන්න ඕනේ නීත්‍යානුකූලව. හරිද? එතකොට එහෙම දෙයක් කරනකම් පොලිසියට කරන්න බැරි පොලිසිය මොකද කරේ ඇත්තටම? එතකොට එතන ප්‍රශ්නේ තියෙන්නේ අපි පොලිසියේ තියෙන නොහැකියාව, පොලිසියේ තියෙන අකාර්යක්ෂමතාවය තමයි. ඒසුරු දැන් මේ වගේ ප්‍රශ්නයක් වෙලාවකදී පොලිසියත් නීතිඥවරුනුත් සමාජයත් අතර තියෙන මේ සමබරතාවය කොහොමද මේ ඇති කරගන්නේ? ඒ කියන්නේ එක පාර්ශවයකගේ නොහැකියාව වහගන්න තව පාර්ශවයකට චෝදනා කරනක එතකොට මේ දිහා එළියේ ඉඳන් බලාගෙන ඒ සම්බන්ධයෙන් විවිධ විදියට ඔපිනියන් ලීඩ් කරන හරි එහෙම නැත්නම් සැක විදියට බලන එක හරි අවිශ්වාස කරන තොරතුරු එළියට දාන එක හරි ඊට පස්සේ ඒක අපිට වළක්ව ගන්න බෑනේ ඉසුරු බොරු ප්‍රචාරය වෙනවා මේ සම්බන්ධයෙන් ක්ලියර් අදහසක් එළියේ නැති වුණාම ඒ වගේ අවස්ථාවන් වලදී කොහොමද පොලිසියත් නීතිඥවරුනුත් සමාජයත් අතර මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්නේ? මොකද මේ කියන කොටස් තුනම ඊටාම වැදගත් මේ වගේ විශේෂයෙන්ම මේ වගේ කාරණාවක් මේ වගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. මෙහෙමයි අපි. ඕකෙදී පළවෙනි දේ තමයි පොලිසිය තමන්ගේ රාජකාරිය නිසලෙස ඉටු කරන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන්ට දැන් ත්‍රස්තවාදී වෙලා කියන පනතර්ථය අපි දන්නවනේ සමහරවිට ওই වසන්ත මුදලිකී වගේ අයට නඩු දාලා තියෙන. තව විශාල වශයෙන් දේශපාලන සිරකරුවෝ ලංකාවේ තවදුරටත් එහෙම ඉඳලා තියෙනවා. සහ මෙවැනි තත්ත්වයන් වැළක්වන්න මේ නීතිය
නීති ප්‍රතිසංස්කරණ කරන්න දැන් ඊයේත් මම දැක්කා මේ අපි රෙකෝඩ් කරන සෙනසුරාදා මේ සිකුරාදා බන් දැක්ක බට්ලන්ත කමිෂන් සභා වාර්තාව නිකුත් කරද්දිත් බිමල් රත්නායක සභානායකවරයා කියනවා ත්‍රස්තවාද වැළැක්වීම වැනි මේ ඒකාධිපති නීති ගැන කියලා. ඉතින් ඒතකොට මේ නීති ඒකාධිපති නීති වෙනස් වෙන්න ඕනේ. ඒතකොට අපි මිනිස්සෙක්ට හැකියාවක් තියෙනවා මම පුරවැසියෙක් නම් මම දැන් ඔයත් එක්ක කතා කරද්දී අපි මේ වගේ පනත් වලින් ඇරෙස්ට් කරන්න පුළුවන් කියලා ඕනනම් කාට හරි. ඉවැනි පනත් නැති වුණොත් අපි එහෙම ඇරෙස්ට් කරන්න බෑනේ. ඒතර මිනිස්සෙක් දන්නා මිනිස්සෙක් ඇරෙස්ට් වෙන්නේ වැරද්දකටම කියලා. ඒ කියන්නේ මං කියන අවම වශයෙන් අපිට පොඩි විශ්වාසයක් ඇති වෙනවා. විමර්ශන ආයතන සම්බන්ධයෙන්. ඒක පළවෙනි දේ නීතිය ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් අපි ඒ කියන්නේ මිනිස්සු සමාජය දැනගන්න අවශ්‍ය නීතිඥවරයාගේ කාර්යභාරය සම්බන්ධයෙන් යම් ආකාරයකට සහ අනිත් පැත්තෙන් ඕනෑම මිනිසෙක්ට දැන් ඔය 13 ව්‍යවස්ථාව යටතේ පැහැදිලිව තියෙනවා 13 ව්‍යවස්ථාව යටතේ අපි සියලු පුද්ගලයන්ට මේ සාධාරණ නඩු විභාගයකට අයිතියක් තියෙනවා. දැන් ඔයා දන්නවා ඇති සේයා සදිවුමි දරියගේ ඝාතනය. ඒ වෙලාවේදී නීතිඥවරු පෙනී හිටියේ නැහැ ඒ අදාළ පුද්ගල වෙනුවෙන්. ඒ වෙලාවේ අපි අවසාන වශයෙන් මහාධිකරණය විසින් නඩු විභාගයේදී නීතිඥවරයෙකු ඇසයින් කරා. ගොඩකට අහනවා ට්‍රයිල් එකට නීතිඥයෙක් ඉන්නවද කියලා. එහෙම වෙලාවට අපි අසයින්මන්ට්ස් උසාවියෙන් දෙනවා නීතිඥවරු. ඔබ දන්නවා ඇති. එහෙම දෙන්න හේතුව මොකක්ද? ඒ මනුස්සයට අපි කියන්න කතාවක් තියෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ කියන්නේ අපිට සමාජ මාධ්‍ය වලින් හෝ අපිට බෑ තීරණය කරන්න මේ මනුස්සයා වැරදිකාරයෙක්ද කියලා. මම මේ කතා කරන දේශපාලන ගැන නෙවෙයි සියලු පුද්ගලයන් සම්බන්ධයෙන්. දැන් ඔය මේ මෙඩිකල් ડોක්ටර් කෙනෙක්ව රේප් කරපු ඒ සිද්ධිය අපි හෙලා දකිනවා. ඒක හරි. හැබැයි ඔයා හිතන්න මේ වෙලාවේදී ඔහුට විරුද්ධව ඔහු වෙනින් පෙනෙන නීතිඥවරු නැති වෙන්න පුළුවන්. නමුත් මහාධිකරණදී අනිවාර්යයෙන්ම මට විශ්වාසයි ගරු මහාධිකරණ විනිසුරුතුමන් විසින් අනිවාර්යයෙන්ම ඔහු වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයෙක් නැත්තම් ඔහු වෙනුවෙන් පෙනී ඉන්න කියලා නීතිඥවරයෙක්ව එසයින් කරනවා. ඒක කරන්නේ අපි ඒ අදාළ පුද්ගලයාව උසාවි ඉදිරියේ නිසි ලෙස නියෝජනය විය යුතු නිසා. හරිද? ඔහු වැරද්ද බාරගත්තත් අපි ඒ වැරද්ද කරන්න දැන් ඔය සමන් ජයරත් ඔය මේ ඔය සියාගේ ඝාතකයා ඒ පුද්ගලයා කියලා තිබුණා ඒ දැරියවේ දූෂණය කර එක ඔහු පිළිගන්නවා. නමුත් ඝාතනය පිළිගන්නේ නැහැ කියලා. ඒ කතාව වැරදි. අවසාන උසාවිය තීරණය කර ඔහු වැරදිකරු කියලා. හැබැයි මම කියන්නේ අපි ඒ මිනිස්සයාට කියන්න කතාවක් තියෙනවානේ. ඒ මිනිස්සයා වැරදිකාරයෙක් විදිහට අධිකරණය තීරණය කරන්න පුළුවන්. නමුත් ඒ ඕනෑම පුද්ගලයෙක්ට අපි Taman වැරදිකාරයෙක් විදිහට ඔප්පු වෙන්නේ නැතෙක්. මොකද අපි දන්නේ මේ මිනිස්සු අහිංසකද නැද්ද කියලා. ඔහුට කියන්න කතාවක් තියෙනවා. ඒ කතාව කියන එක තමයි අපි නීතිඥවරයාගේ කාර්යභාරය වෙන්නේ. අපි කරන්නේ අධිකරණයට මොකද හැම මිනිසෙක්ම අපි ඒ කියන්නේ ඕනනම් පුළුවන් කිසියම් මිනිසෙක්ට තමන්ම විදිහට පෙනී ඉන්න. තමන්ට තමන්වම පෙනී ඉන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි එවැනි කාර්යභාරයක් කරන්න බෑ මොකද මිනිස්සු හැමෝටම නීති දැනුමනේ. එතකොට අධිකරණ ක්‍රියාපරිපාටිය දන්නේ. ඒ නිසා තමයි අපි නීතිඥවරු කියලා පොට්ටාශයක් ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයාලට සමහරවිට පොඩි දෙයකට ඔයාගේ ඔළුව කොහේ හරි වැදුනොත් එහෙම ඔයාලා සමහරවිට පුළමෙන මේ බාම් ටිකක් ගාලා අතගා ගන්න. හැබැයි හැම දෙයකම එහෙම කරන්න බෑනේ. ඒකට තමයි වෛද්‍යවරයෙක් ඉන්නේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඒ වගේ මේ නීතිඥවරු කරන්නේ කාර්යභාරය. ඉතින් එතකොට මම විශ්වාස කරනවා වෛද්‍යවරයෙක්ට බෑනේ අපි දැන් හිතන්න මේ ඔය මෙහෙම හිතන්නකෝ. ඔය වෛද්‍යවරියව දූෂණය කරපු පුද්ගලයා හෝ නැත්නම් දේශපාලන වෙන්න කොහොම කියන්නකෝ. ඒ මිනිස්සයා මොකක් හරි එකක් වෙලා ඇක්සිඩන්ට් එකක් වෙලා හෝ මොකක් හරි යම් අපරාධයක් නිරත වෙලා ඒ මිනිස්සයා ඒ අපරාධය කරලා දෙන තුවාලයත් එක්ක වෛද්‍යවරයෙක් ගාවට ආවොත් මිනිස්සෙක් මිනිහක් මරලා. වෛද්‍යවරයාට බෑ අපි මේ මිනිස්සයා මිනිමරුවෙක් මේ මිනිමරලා මේ අතේ ලේත් තියෙනවනේ මේ මිනිහක් මරලා නේ ඇවිල්ලා තින්නේ. මම මිනිහට ප්‍රතිකාර කරන්න නැහැ කියලා ප්‍රතිකාර නොකරින්නේ. ඒක වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනි. ඒ වගේම තමයි අපි නීතිඥවරයෙක්ට තියෙන ප්‍රශ්නේ. කාර්යභාරය වෙන්නේ. මොකද අපිට වගකීමක් තියෙනවා සමාජයේ සියලු දෙනාට සාධාරණ නඩු විභාගයකට තියෙන අයිතිය තහවුරු කරන්න. එහෙම ඇරෙන්න අපිට අවශ්‍ය නැහැ වැරදිකාරයෝ නිදහස් කරන්න. වැරදිකාරයෝ නම් දඬුවම් දුන්නාට පස්සේ එතනින් එහාට නීතිඥවරු ඔවුන්ව ආරක්ෂා කරන්න වැඩක් නැහැ. හැබැයි ඔහුට තියෙන කතාව කියන්න ඔහුගේ කතාව නීත්‍යානුකූල උසාවියේදී ඉදිරිපත් කිරීමේ වගකීම අපිට තියෙනවා. ඔහු මිනිහෙක් වීම නිසාම ඔහුට ලැබෙන අයිතිය. මනුෂ්‍යයෙක් වීම නිසා ලැබෙන මනුෂ්‍යයෙක් වීම නිසාම. ඒතර සමාජයත් අපි ඒක තේරුම් ගන්න අවශ්‍යයි. එතනදී මම පොඩි ප්‍රශ්නයක් කරනවා. මම අහලා තියෙනවා ඉස්සුරු මම වැරදි නම් නිවැරදි කරන්න. ඔය නීතිය ඇතුලේ සමහර හිඩැස් මම වැරදි නම් නිවැරදි කරන්න මම නැවත කියනවා. නීතිය ඇතුලේ මම මේක ඉන්දියාවේ එක්තරා නඩුකරයකදී ඒ නඩුවේදී ඒ නීතිඥවරයා කරන ප්‍රකාශයක් ඇසුරෙන් මට හරියටම නඩුව මතක නැහැ. ඒකෙදී ඒකේ ප්‍රකාශයක් සිද්ධ කරනවා ඉසුරු නීතිය ඇතුලේ සමහර හිඩැස්. නීතිය ඇතුලේ සමහර හිඩැස් තියලා තියෙන්නෙම
මොකද නීතිය කියලා කියන්නේ සාක්ෂි මේ මොනවාද අධිකරණයක් තුල ලබා දෙන අවසන් නිගමනය ලබා දෙන්නේ සාක්ෂි මත පදනම් වෙලා. එතකොට ඒකෙදී ඒ සාක්ෂි එක්රැස් කරන ආයතනයේ දූෂිතද ඒගොල්ලෝ හරියට වැඩ කරන්නේ නැද්ද කියන එක ඇත්තටම සමහර වෙලාවල් වලට ලොකු මේ අනිවාර්යයෙන්ම බලපෑමක් සිද්ධ කරනවා. ඒ ලබා දෙන මේ අවසන් තීන්දුව සම්බන්ධයෙන්. හැබැයි අධිකරණයේ කාර්යභාරය සාක්ෂියක් රැස් කිරීම නෙවෙයිනේ. එතකොට ඒ අදාළ නීති බලධාරීන් Tamanගේ ඩියුටි එක හරියට ඉෂ්ට කරේ නැති වුනහම සමහර වෙලාවල් වලට වරදකරුවෙක් නිවැරදිකරුවෙක් වෙන්න පුළුවන්, නිවැරදිකරුවෙක් වරදකරුවෙක් වෙන්න පුළුවන්. ඔය කියන කාරණා සියල්ල සිද්ධ වෙන බව දන්න නිසාම නීතිය ඇතුලේ සමහර හිඩස් ඒ විදියටම පවතින්න ඉඩ දීලා තියෙනවයි කියලා කියනවා. මොකද පුද්ගලෙක්ට තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න කොහෙන් හරි මාර්ගයක් එයාට සලසලා දෙන්න ඕන නිසා. හරිද? එතකොට ඒක ඉතින් අවභාවිතා වෙනවා. මං කියන්නේ ඒක දැන් අපේ රටවල වගේ නම් ඒ වගේ දේවල් ගොඩාක් තියෙන්නේ අවභාවිතා කිරීම වෙනුවෙන්. හැබැයි මේ සම්බන්ධයෙන් ඉස්සර දැන් මම මේ ගැන එළියේ යන කතා බහේදී මම දැක්කා එක කතාවක් තියෙනවා. ඒ කියන්නේ යුක්තිය ඉටු කිරීම අවහිර කරන අඩුපාඩු නීතියේ තියෙනවා නම් ඒවා අපි නිවැරදි කරන්න ඕනි නැද්ද? ඒ කියන්නේ ඒ වගේ ආඥාපනත් වෙනස් කරන්න ඕනි නැද්ද වගේ කතා ටිකක්. මම ඒ නිසා අහන්නම්. හිතෙන්නේ නැද්ද මේවා ප්‍රතිසංස්කරණය කරන්න ඕනි. මේ වගේ මේ තියෙන සමහර ඒවා අපි වහලා දාලා අලුත් ඒවා මේවට හදන්න ඕනි. එහෙම අදහසක් ඔයාට හිතෙන්නේ නැද්ද? අනිවාර්යෙන්ම මේකේ මම කිව්වේ ත්‍රස්තවාද වැළැක්වීම පනත වගේ ඩ්‍රැකෝනියන් ලෝස් කියලා අපි කියන නීති. ඒතර ICCPR ඇක්ට් එක. මේ වගේ නීති වෙනස් වෙන්න ඕන. මොකද මේ නීති නිසා තමයි අපි යුක්තිය ඉෂ්ට වීම ගැන මිනිස්සුන්ට බයක් ඇති වෙන්නේ. මොකද හේතුව දැන් මම ඒකනේ කිව්වේ කවුරු හරි මිනිස්සෙක් ත්‍රස්තවාද වැළැක්වීම පනත යටතේ ඇරෙස් කරොත් එහෙම ඒ මිනිස්සයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ අවුරුද්දක් වුණත් මම මේ ඇත්තටම මේ රක්ෂිත බන්ධනාගාරගත කරලා තියනවා. ඉතින් ඒ වගේ ඩ්‍රැකෝනියන් ලෝ සයින් කරන්න පුළුවන් නම් ICCPR ඇක්ට් එක පාවිච්චි කරන එක සම්බන්ධයෙන් මීට වඩා වෙනත් ක්‍රමවේදයක් භාවිතා කරන්න පුළුවන් විදිහට නීතිය හදන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒ විදිහට අපි අර නීතිය අවභාවිතා කරන්න රජයට බැරි වෙන විදිහට. මොකද මේ පොලිසිය කියලා කියන රජයනේ. රජය කියන්නේ ආණ්ඩුව. ඒතකොට කවුරු ආණ්ඩු කරත් මිනිස්සුන්ගේ නිදහස ආරක්ෂා වෙන විදිහට ක්‍රමවේද හදලා තිබුවොත් අපි මිනිස්සුන්ට බයක් නැහැ අධිකරණයකට යන්න. එතකොට මිනිස්සුන්ට අධිකරණයකට දැන් යන්න සමහරවිට බය වෙන්න හේතුව වෙන්නේ මේ කාරණා. අනිත් පැත්තෙන් අපි රිමාන්ඩ් සේරකරුවන් සම්බන්ධයෙන් තියෙන කාරණා. අපිට බන්ධනාගාරය හදන්න පුළුවන් නම් මිනිස්සෙක්ට ජීවත් වෙන්න පුළුවන් විදියට. ඇත්ත කතන්දරේ ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ විශාල අඩුපාඩු තියෙනවානේ. ඒක බන්ධනාගාර නිලධාරීන්ගේ වැරද්දක් හෝ වෙන එකක් නෙවෙයි ලංකාවේ සම්පත් වීදම් කළා නැහැ. එතකොට ඒ නිසා මේ බන්ධනාගාර ඕවර්ක්‍රවුඩඩ් වෙලා තියෙනවා. එහෙම නැතුව මිනිස්සෙක්ට බන්ධනාගාරයක මිනිස්සෙක් විතර ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් උදා කරන්න පුළුවන් නම් බන්ධනාගාරය යෑමම දඬුවමක් වෙන්නේ නැත්නම් මිනිස්සෙක්ට ওই ප්‍රශ්න හදන්න පුළුවන් අපි. ඒ නිසා මේ වගේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තියෙනවා. අනිත් දේ අපි නෑ මට කියන්නකෝ දැන් ඔබ නීතිඥවරයෙක් විදියට මේ වගේ කාරණාවක් මේ වගේ ගැටලුවක් එනකොට ඔබේ වෘත්තීයභාවය සම්බන්ධයෙන් ඔබේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ඔබ පෙනී හිටින දේ සම්බන්ධයෙන් මේ විදිහේ ප්‍රශ්න කිරීමක් එද්දි හිතෙන්නේ නැද්ද මේ තියෙන සමහර දේවල් නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕන අලුත් ප්‍රතිපත්ති එන්න ඕනි අලුත් ආඥාපනත් එන්න ඕනි ඒ වගේ කාරණාවක් හිතෙන්නේ නැද්ද? එහෙම හිතෙනවා නම් ඒ හිතෙන්නේ මොන වගේ දේවල් සම්බන්ධයෙන්ද? ඒ කියන්නේ ඔබ අහන නීතිඥවරයාට මේ තියෙන බලය වරප්‍රසාදය බලය සම්බන්ධයෙන් නෙවෙයි මේ වෙද්දි නීතිඥවරයාව මේ විදිහට ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ඒ ප්‍රශ්න කිරීම අපි ඇත්තටම මේ ඒ කියන්නේ අපි ලෝයර් කෙනෙක් විදිහට නීතිඥවරයෙක් විදිහට පත් වෙනවා නම් අපිට ඒ තික් ස්කින් එක තියෙන්න ඕනේ මම විශ්වාස කරන දේ. මොකද අපිට හැමදාම සමාජයෙන් හොදක් අහන්න බෑනේ. අපි සමාජය වෙනුවෙන් මොකද ඕනෑම නඩුවකත් අපි දෙපැත්තක් තියෙනවානේ. ඕනෑම නඩුකරයක හෝ සිද්ධියක දෙපැත්තක් තියෙනවා. ඒකෝර අනිවාර්යෙන්ම මම විශ්වාස කරනවා නීතිඥවරයෙක් විදිහට කවුරු හරි කටයුතු කරනවා නම් අනිවාර්යෙන්ම හොඳ සහ නරක අහන්න වෙනවා. දැන් ওই රොමේෂ් සිල්වා නීතිඥතුමන්ට මේ දවස්වල ලොකු චෝදනාවක් එල්ල වෙනවානේ. හැබැයි මතක ඇති 2013 ශිරානි බණ්ඩාරනායක සිද්ධියේදී ශිරානි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චයකාරවරිය ඒ කාලේ ඕක ලියලත් තියෙනවා ඒගේ උත්තරීතරයක් නේ පොතේ 7-5ක්වත් නැතුව එයා වෙනුවෙන් නඩුව කරා විතරක් නෙමෙයි එයාව මේ එතුමියව සමහරලාට කාරකේ පවා එකගේ අදාළ පාර්ලිමේන්තු කමිටුවට සහ එයාට විශාල මානසික ශක්තියක් දුන්නේ රොමේෂ් සිල්වා නීතිඥවරයා කියලා. එතකොට අපි උතන තියෙන ඒක තමයි ප්‍රශ්නේ. දැන් ওই වෘත්තියට එනවා නම් ඕන මිනිස්සෙක් හොඳ වගේම නරකත් අහන්න පුළුවන් වෙනවා. දැන් මට අද වෙනකොට නීතිඥවරයෙක් විදිහට මම කරන සමහර කටයුතු සම්බන්ධයෙන් මට හොඳ කියන්න පුළුවන්. හැබැයි හෙට මම මොකක් හරි කරන නඩුවක් සම්බන්ධයෙන් මට සමාජ පස්පඩංගුවේ බැරින්න පුළුවන්. ඒක දරා ගන්න බැරි නම් ඒ වෘත්තිය කරන්න අමාරුයි.
ඉතින් ප්‍රැක්ටිසින් ලෝ කෙනෙකුට අනිවාර්යයෙන් මේ thick skin එක තියෙන්න ඕනේ. හරි ඉතින් මේ මට තිබුණු ගැටලු ටිකක් විසඳ ගන්න තමයි මම කතා කරේ. මොකද ওই නීතිමය රාමුව එතකොට ආචාර ධර්ම ගැන ප්‍රායෝගික යථාර්ථයන් ගැන ඒව ගැන අපිට එහෙම අදහසක් දෙන්න තරම් ඒ සම්බන්ධයෙන් අපිට දැනුමක් නැහැනේ. ඉතින් ඒ නිසායි මම ඔබට ආරාධනා කරේ ඔබ වෘත්තීය නීතිඥවරයෙක් නිසාම. ඉතින් ස්තුතියි. මම හිතනවා අවසන් වශයෙන්ුත් අපි මට කියන්න තියෙන්නේ ඒ කියන්නේ බොහොම ස්තුතියි මේ වගේ සාකච්ඡාවකට මට ආරාධනා කරලා සහ මේ වගේ මාතෘකාවක් අපි එළියට ගත්තට. මොකද මේක ගොඩක් වෙලාට කතා වෙන්නේ නැහනේ. මට හිතන දේ තමයි මම නම් පුද්ගලිකව ඉන්න තැන තමයි අපි කොතනකවත් මේකට රියැක්ට් කරන්න යන්න අවශ්‍යත් නැහැ. දැන් මම පුද්ගලිකව ඔයගේ පෝස්ට් වලට රියැක්ට් කරන්න යන්නේ නැහැ. මොකද හේතුව ඒ කියන්නේ මම නිතරම හිතන දෙයක් තමයි අපි මේ වෘත්තියට එනවනම් ඒ හොඳ සහ නරක දෙකම අහන්න බලාගෙන ඉන්න ඕනි කියන එක. ඉතින් එතකොට ඕනෑම සිද්ධියක දෙපැත්තක් තිබෙනවා. සහ අනිත් කාරණේ තමයි සමාජය නීතිඥවරයාගේ කාර්යභාරය ගැන අවබෝධයක් මීට වඩා ප්‍රබල වෙන්න ඕන. මම විශ්වාස කරනවා මේ ඒ සම්බන්ධයෙන් මේ වගේ වැඩසටහන් හරහා වෙන්න පුළුවන් වෙනත් ආකාරයෙන් අපි දැනුවත් කිරීම කරන්න ඕනේ. ඉතින් නීතිඥවරු විදිහට මමත් ඒ කරන්නේ කාර්යභාරය. නීතිඥවරයාගේ කාර්යභාරය මොකක්ද කියන එක ගැන යම් දැනුමක් දීමක් දෙන්න ඕන. අනිත් පැත්තෙන් මම විශ්වාස කරනවා සමාජයත් මීට වඩා පරිණත වෙන්න අවශ්‍යයි. මේ වගේ කාරණා ගැන කතා කරමු. මොකද අපි දන්නවා දැන් ගොඩක් වෙලාවට ඔය අප ලබා දීමේදී හිම. දැන් ඔය සමහර පුද්ගලයෝ කියනවානේ අප අරගෙන අහවල් පාතාල නායකයෝ දැන් ඔය කවුද පොඩි ලැසි වෙන්න පුළුවන්, හරක් කටා වෙන්න පුළුවන් මෙහෙම මේ රටපයින්නවා කියලා. අපි ප්‍රශ්නේ තියෙන්නේ නීතිඥවරයෙක් අප ගන්න පුළුවන්. හැබැයි අප ගත්තට පස්සේ රට යන්නේ මේ ඒක හොර පාස්පෝර්ට් එකකින් හරි මුහුදෙන් හරි නම් එතකොට ප්‍රශ්නේ තියෙන්නේ උසාවියේද නාවික හමුදාවේද පොලිසියේද? රේගුවේ මේ නැත්තම් ආගමික දෙපාර්තමේන්තුවේ. කාගේද ප්‍රශ්නේ තියෙන්නේ? ඒතකොට ඊ ආයතන ටික තමන්ගේ හිල් ටික තියාගෙන ඉද්දි සමාජයේ ගොඩක් වෙලාවට නීතිඥවරයාට ඇඟිලි දික් කරනවා මෙයාලා අප ගන්න නිසා තමයි වෙන්නේ කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඕනෑම සැකකරුවෙක්ට අප ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අප ලබා ගත්තට පස්සේ මේ මිනිස්සු පැනලා යනවා නම් ඒක අදාළ ආයතන වල ප්‍රශ්නයක්. ඉතින් මම හිතනවා අපිට අපි දන්නේ නැති කොටස් කිහිපයක් අපිට මං හිතන්නේ පැහැදිලි කරගන්න පුළුවන් වුණා. ඉතින් ස්තුතියි සුරු. මං හිතන්නේ මේ වගේ කාරණා කීපයක්